අපිත් එක්ක තජිකවාවල තියෙන ෂෝවකිනෙන් කොයින් එකට. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක බලාගෙන ඉන්න. මේ ට්‍රිප් එක අපි ගියේ සමර් එකේදී. හැබැයි ඉතින් මට මේක දාන්න අමතක වෙච්ච vlog එකක් තමයි මේ වින්ටර් එකත් ඇවිල්ලා තියෙද්දි මම මේ දැන් දාන්නේ. ඉතින් මේ දවස්වල ජපානි ගොඩාක් රස්නේ කාලේ. මේ වීඩියෝ එක කරන දවස්වලත් මේ කොයින් එකෙත් මාරම රස්නයක් තිබුණේ. ඒ වුණාට මාරම ලස්සන ප්ලේස් එකක් තමයි ෂෝවකිනෙන් පාක් එක. දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙවී දැනෙනින් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ නිවුරු සේදවලා අතුරාලා සේදවලා අතුරාලා සඳ පායා ඇතිර තුරුලේ ගෙවමු. මේ දවස්වල මේ ෂෝවකිනෙන් පාක් එකේ සූර්යකාන්ත මල් පිපෙන කාලේ. ඉතින් ඒ වුණාට අපි දෙන්න මෙතන යද්දී ගොඩක් හවස් වෙලා තිබුණ නිසා මල් මේ විදිහට තමයි තිබුණේ. ඒ වුණාට මාරම ලස්සනයි එතන. හවස 5 වෙද්දී මේ කොයින් එක වහනවා.
ඒ නිසා දැන් ඉතින් අපි දෙන්න ආපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. අනේ ඊළඟට අපි දෙන්න යන්න හදන්නේ රාමෙන් කන්න. මම ඉතින් රාමෙන් වලට වැඩිය කැමති නැති වුණාට මෙන්න මෙතන තියනවා ගොඩක් සැර රාමෙන්. ඉතින් මාත් රාමෙන් එක try කරලා බලුවා. මෙයා නම් ඉතින් බීර් එකක් තමයි ගත්තේ. මම කොකාකෝලා එකක් ගත්තේ. ඉතින් මේකත් බොන ගමන් අපි සැරම සැර රාමෙන් try කරලා බලුවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.